ආයුබෝවන් ඔබ සියලු දෙනාට. අද මම මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 වසරේ ලෝ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් පහ පිළිබඳව. ලෝ පුරා ආර්ථික බලවේග වෙනස් වෙමින් පවතින මෙවැනි අවධියක නිවැරදි දත්ත හා තොරතුරු අසුරු කිරීම අපහසු වුවද අද අපි 2025 වසරේ ලෝ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් පහ පිළිබඳව තොරතුරු රැගෙන ඇවිත් තිබෙනවා. ඉතින් මේ හැම දෙයක් පිළිබඳවම දැනගන්න වීඩියෝ එක අවසානයේ වන්තෙක්ම නැදී සිටින්න කියලා ඔබට ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු මොනවද මේ රටවල් කියලා. අංක 5 ඉන්දියාව. 2025 වර්ෂය වන විට ඉන්දියාවේ නාමික දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.13ක් පමණ වෙනවා. ඒ වගේම ඉන්දියාවේ ආර්ථික වර්ධන අනුපාතය 6.6ක් ලෙස වාර්තා වෙනවා. විශාල ජනගහනයක් සිටීම, වේගයෙන් වර්ධනය වෙමින් පවතින වෙළඳපොළ, තොරතුරු තාක්ෂණය, සේවා සහ නිෂ්පාදන මෙන්ම විදේශ ආයෝජන කලාප බිහිවීම වැනි හේතු ඉන්දියාවේ ආර්ථික වර්ධනයට විශාල ලෙස දායක වී තිබෙනවා. කාර්මික හා සැලසුම් ක්ෂේත්‍ර, මූලික ව්‍යුහීකරණය ඇතුළුව විශාල අවස්ථා රැසක් ඉන්දියාව තුලත් මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම දුප්පත්භාවය, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන්හි පවත්නා දුර්වලතා, රජයේ සහ පෞද්ගලික අංශවල පවත්නා ගැටලු වැනි අභියෝග රැසකින්ද ඔවුන් මුහුණ දෙමින් සිටිනවා. කෙසේ වුවද 2030 වර්ෂය වන විට ඔවුන්ගේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5 දක්වා වර්ධනය කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණක් වී තිබෙනවා. අංක 4 ජපානය. වර්තමානයේ වන විට වැඩි වශයෙන් කතාබහට ලක්වන ආර්ථිකයක් හිමි රටක් ලෙස ජපානයේ 2025 වර්ෂයේ නාමික දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.28ක් පමණ වෙනවා. ඒ වගේම ආර්ථික වර්ධන අනුපාතය 1.1ක් ලෙස සටහන් වෙනවා. උසස් තාක්ෂණය, යාන්ත්‍රණ, රොබෝ තාක්ෂණය, මෝටර් වාහන සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල තාක්ෂණය ඉහළ යාම වැනි සාධක ජපාන ආර්ථිකයට විශාල ශක්තියක් වී තිබෙනවා. කෙසේ වුවද වයස්ගත ජනගහනය ඉහළ යාම, වැටුප් ගැටලු, ශක්තිකරණ ණය සහ වර්තමානයේ වන විට ආර්ථිකමය වශයෙන් පවතින අර්බුද ජපාන ආර්ථිකයට විශාල අභියෝගයක් වී තිබෙනවා. කෙසේ වුවද නව තාක්ෂණික සහ විදේශ ආයෝජන වර්ධනය කිරීමෙන් ආසියානු සහ අප්‍රිකානු කලාපවල වෙළඳපොළ කොටස වැඩි කර ගැනීමට උත්සාහ කිරීම තුළින් තම ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ජපානය උත්සාහ කරමින් සිටිනවා. අංක 3 ජර්මනිය. යුරෝපයේ තිබෙන විශාලතම සහ ශක්තිමත්ම ආර්ථිකයක් හිමි රටක් ලෙස ජර්මනියේ 2025 වර්ෂයේ නාමික දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.01ක් පමණ වෙනවා. නමුත් පසුගිය වර්ෂවලට සාපේක්ෂව ජර්මනියේ ආර්ථික වර්ධන අනුපාතය 0.2ක් දක්වා අඩු වී තිබුණු දැක්කන්න පුළුවන්. කාර්මික නිෂ්පාදන, මෙහෙයුම් තාක්ෂණ, රසායන, යන්ත්‍රෝපකරණ සහ පූර්ව නිෂ්පාදන උපාංග ඉහළ මට්ටමක පැවතීම ජර්මන් ආර්ථිකයට විශාල ශක්තියක් වී තිබෙනවා. ජර්මනියට පවතින ප්‍රධාන අභියෝග බවට පත් වී තිබෙන්නේ යුරෝපා රටවලින් ඇතිවන වෙළඳපොළ තරගකාරීත්වය ඉහළ යාම, සේවා පුහුණු කිරීම කාර්යක්ෂමතා ගැටලු, උසස් වැටුප් ඉල්ලීම් සහ ජාත්‍යන්තර වෙළඳ තරග වැනි කරුණු. කොහොම වුණත් ජර්මනිය අනාගත වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම තුළින් තම තාක්ෂණික සංවර්ධනය ඇති කරමින් නවෝත්පාදන හා පර්යේෂණ සංවර්ධනය කිරීමේ කෙරෙහි මේ වන විටත් අවධානය යොමු කරමින් සිටිනවා. අංක 2 චීනය. නැගියන ආර්ථිකයකට හිමිකම් කියන චීනය මේ වන විට ආර්ථිකමය වශයෙන් විශාල පෙරලියක් කර රටක් බවට පත් වී තිබෙනවා. 2025 වර්ෂයේ චීනයේ නාමික දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19.4ක් පමණ වෙනවා. එලෙසම ඔවුන්ගේ වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතය 4.8ක් ලෙස සටහන් වී තිබෙනවා. විශාල ජනගහනයක් සිටීම, මහා පරිමාණ නිෂ්පාදනය සහ විදේශ වෙළඳපොළ පිළිවෙත, නවීන උපකරණ නිෂ්පාදනය, අපනයනය සහ පාරිභෝජක වෙළඳපොළ වර්ධනය වැනි හේතු චීන ආර්ථිකයට විශාල පිටුවහලක් වී තිබෙනවා. එලෙසම චීන ආර්ථිකයට පවතින අභියෝග ලෙස ණය මට්ටම, වායු හා පාරිසරික සම්බන්ධ ගැටලු, වයස්ගත ජනගහනය ඉහළ යාම,
සහ ස්ථායී වර්ධක සඳහා අවශ්‍ය පරිවර්තන වැනි ගැටලු අපට පෙන්වා දෙන්න පුළුවන්. කෙසේ වුවද ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ඉදිරියට යමින් තම ආර්ථිකය වර්ධනය කර ගැනීම චීනයේ ප්‍රමුඛ අරමුණක් වී තිබෙනවා. අංක 1 ඇමරිකා එක්සත් ජනපදය. ලෝ විශාලතම ආර්ථිකයේ හිමි රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඔවුන්ගේ 2025 වසරේ නාමික දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30.62ක් පමණ වෙනවා. ආර්ථික වර්ධන අනුපාතය 2% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ආර්ථික ව්‍යුහය විශාල වශයෙන් නිෂ්පාදන, සේවා, තාක්ෂණ, මූල්‍ය සේවා, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි ක්ෂේත්‍රවල රඳා පවතිනවා. විශාල වෙළඳපොළ, නවෝත්පාදන, සැලසුම් කළ මූල්‍ය ක්‍රම සහ ජාත්‍යන්තර බලපෑම් සමග මෙම රටේ ආර්ථික හැකියාව ඉතා විශාල මට්ටමක පවතිනවා. නමුත් ඇමරිකාව පවතින ප්‍රධාන අභියෝග වන්නේ රජයේ ණය මට්ටම ඉහළ යාම, ආදායම් අසමානතා, නිෂ්පාදන තරගකාරීත්වය වැනි කරුණු පෙන්වා දෙන්න පුළුවන්. කෙසේ වුවද නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් ඇමරිකානු ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. එය අනුව 2025 වර්ෂය අවසානයේ වන විට ලෝක ආර්ථික ලයිස්තුව මේ ආකාරයෙන් සටහන් වී තිබෙනවා. මං හිතනවා මේ වීඩියෝ එක තුලින් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ සම්බන්ධව ඔබේ අදහසත් දක්වන ගමන් තවත් මෙවැනි වීඩියෝස් නරඹන්න අපේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.